එකෝමත් එක කාලෙක ලස්සන කඳු පන්ති වලින් වටවුණු පුංචි ගමක සිඟිති කියලා හරිම කරුණාවන්ත ගැහැණු ළමයෙක් හිටියා. ඉතින් මේ සිඟිති හරිම ආදරේ සතුන්ට. හැබැයි සිඟිතිගේ තාත්තා නිමල් සතුන්ට ඒ තරම් කැමැත්තක් තිබ්බේ නැහැ. එක දවසක් අහස කඩාගෙන වැටෙනවා වගේ මාහයෙන් වහින්න ගත්තා. එන ගහනම අකුණු ගහනම මුළු ගමම අඳුර වෙලා. සිඟිති තමන්ගේ කාමරේ ජනෙල්ලෙන් පිටත බලාගෙන හිටියා. අන්න ඒ වෙලාවේ තමයි එයා දැක්කේ තමන්ගේ ගේට්ටුව අයිනෙන් තාප්පෙට හේතු වෙලා සීතලේ ගැහි ගැහි ඉන්න වීදි බල්ලෙක්ව. ඌ කොතරම් මස්රණ වෙලාද කිව්වොත් වැස්සට තිනිලා ලොම් ඇලිලා බොහොම දුකෙන් තමයි එයා හිටියේ. අනේ බලන්නකෝ පව් ඒ අසරණයා වැස්සට තෙමෙනවා. සිඟිති කාටත්ම හොරෙන් කුස්සියට ගිහින් බිස්කට් පැකට් එකකුයි පිඟානකට කිරි ටිකකුයි දාගත්තා. සිඟිති කුඩෙත් ඉහළගෙන හෙමින් හෙමින් බල්ලා ළඟට ගියා. බය වෙන්න එපා පැටියෝ, මේ කිරි එක බොන්න. ඔයාගේ බඩගින්න නැති වෙලයයි. බල්ලා මුලින්ම බය වුණා. වීදි බල්ලෙක් වුණාම මිනිසුන්ගේ ගල් පාරවල් කෑගැහිලි විතරයිනේ උට පුරුදු. ඒත් සිඟිතිගේ මූණේ තිබුණු ඒ අහිංසක හිනාව දැක්කම ඌට තේරුණා මේ තමන්ගේ යාළුවෙක් කියලා. අන්න ඒක තමයි ඒ ලස්සන යාළුකමේ ආරම්භය. සිඟිති එයාට බ්‍රවුනි කියලා නමකුත් තිබ්බා. දැන් ඉතින් හැමදාම සිඟිති ඉස්කෝලේ යන්න ලෑස්ති වෙලා එනකොට බ්‍රවුනි ගේට්ටුව ගාවට වෙලා වනගෙවන බලාගෙන ඉන්නවා. සිඟිති බස් එකට නගිනකම්ම බ්‍රවුනි පස්සෙන් යනවා. ආයිත් ඉස්කෝලේ ඇරිලා එනකන් එයා බලාගෙන ඉන්නවා. ඔය වල්බල්ල පස්සෙන් එන්න දෙන්න එපා. ඔකුන්ගේ ලෙඩ තියෙනවා. එහෙම වුණොත් ඔයාටත් ලෙඩ හැදෙයි. ගෙදරට නම් පුරුදු කරගන්න එපා බල්ලව. සිඟිතිට දුක හිතුණත් තාත්තා එක්ක තර්ක කරන්න ගියේ නැහැ. ඒත් එයා බ්‍රවුනිට හැමදාම කෑම දුන්නා. බ්‍රවුනිත් හරිම බුද්ධිමත්. එහු දන්නවා නිමල් මහත්තයා තමන්ට අකමැති බව. ඒ නිසා ඌ කවදාවත් ගේ ඇතුළට බලෙන් එන්න හැදුවේ නැහැ. හැබැයි ඌට ඕනි වුණා තමන්ට කෑම දෙන මේ කරුණාවන්ත පවුල ආරක්ෂා කරන්න. එදෙන්නා වැඩියෙන්ම කැමති සඟවා සෙවීමේ ක්‍රීඩාවටයි. සිඟිති නිවසේ පිටුපස ඇති විශාල කොස්ගසක් පිටුපස හෝ පඳුරක් අසල සැඟවෙන. බ්‍රවුනි මාව හොයන්න. බ්‍රවුනි තම නාසය බිමට තබමින් ඉව කරමින් සිඟිති ගිය මඟ සොයා ගන්නවා. ඔහු සිඟිතිව සොයාගත් විට බුරමින් ඇගේ ඇඟට පැන වෙලීමට පටන් ගන්නවා. ඔවුන් අනෙක් කාසම සෙල්ලම වුණේ පිරු රශ්මිය අඩු වූ විට නිවස අතර ඇති වෙල්යායේ ඇවිදීමයි. ඈතින් ඇහෙන කුරුළු නාදයට හා නිසල පරිසරයට ඔවුන් දෙන්නම ආදරය කරනවා.
අයියෝ බ්‍රවුනි මඩේ පැන්නම දැම්මම ඔයාව නාවන්නත් ඕනේ. කෝ එන්න අපි දැන් ගෙදර යමු. ඒ වගේම මඩවලක් දැක්කොත් බ්‍රවුනි මඩ නාලම තමයි ගොඩ එන්නේ. එතකොට ඉතින් සිංගිතිට ගෙදර ගිහින් හොරාට බ්‍රවුනිව නාවන්න වෙනවා. ඔන්න ඉතින් දවසක් ආවා. මුළු ගමම තද නින්දේ. සිංගිතිගේ ගෙදර හැමෝම හොඳටම නිදි. පාන්දර 2ට විතර හිමීට සද්ද නැතුව කළු ඇඳුම් මැනගත්තු මිනිස්සු දෙන්නෙක් නිවාසිතාප්පෙන් පැන්නා. මේ දෙන්නා ප්‍රසිද්ධ හොරු දෙන්නෙක්. අතේ මන්නා පිහි අඬු අරගෙන තමයි ආවේ. හැබැයි එක දෙයක් මුන් දෙන්නා දැනගෙන හිටියේ නෑ. ඒ තමයි අඳුරේ වුණත් හොඳට පේන ඕනම සද්දයක් ඇහෙන අපේ බ්‍රවුනි මිදුලේ මුල්ලක අවධානයෙන් ඉන්නව කියලා. බ්‍රවුනි ඒ පාර තමන්ගේ උපරිම ශක්තිය දාලා බුරන්න ගත්තා. උගේ විදීමද මුළු ගමම ඇහැරුණා. මේ මොකද මේ බලුරාලයා රෑමැද බුරන්න ගත්තේ? ටෝච් එළිය දොර අස්සෙන් වැටෙනව දැකපු සොරුන් දෙදෙනා බල්ලව තමන්ම හපාගයි කියන බයට තාප්පෙන් පැනලා දිව්වා. ඒත් එක්කම නිමල් මහත්තයා දැක්කා හොරු පැනලා යනවා. ඔහු වහාම කෑ ගහලා අසල්වැසියොත් එක්ක එකතු වෙලා සොරුන්ව අල්ලගත්තා. නිමල් මහත්තයාට තමන්ගේ වැරද්ද තේරුණා. ඔහු බ්‍රවුනිව වත්තෙන් එලවන්න හදපු හැටි මතක් වෙලා ලැජ්ජ හිතුණා. බ්‍රවුනි ඔයා තමයි අපේ ගෙදර වීරයා. මට හරි සතුටුයි ඔයා ගැන. මට සමාවෙන්න බ්‍රවුනි. අද ඉදන් ඔයා එළියේ ඉන්න ඕන නෑ. ඔයාට අපිත් එක්කම ඉන්න පුළුවන්. මම ඔයාට හොඳ කූඩුවක් හදලා දෙන්නම්. ඊට පස්සේ බ්‍රවුන්ට ලස්සනම ලස්සන ලී කූඩුවක් හදලා හොඳට කන්න බොන්න දුන්නා. දැන් බ්‍රවුනි වීදි බල්ලෙක් නෙවෙයි. නිවසේ නිල ආරක්ෂකයා. මේ විදියට හැමදාම බ්‍රවුනි සිංගිති හරිම සතුටින් ජීවත් වුණා. මේ කතාවෙන් අපිට ලැබෙන ලොකුම පාඩම තමයි අපි සතුන්ට කරුණාව දැක්කොත් උන් කවදාවත් ඒක අමතක කරන්නේ නැහැ. උන් අපිට වඩා විශ්වාසවන්තයි. මේ වගේ ලස්සන කතා බලන්න කැමති නම් චූටි ටීවී අපිව සබ්ස්ක්‍රයිබ් කරලා ලයික් එකකුත් දාගෙන යන්න.